දැන් මම මෙතන ගත්තේ ඔයාලට මේ return type එකෙන් වැඩක් ගන්න කොහොමද කියලා දෙන්න ඕනේ. දැන් මම මෙතන true false නේ දීලා තියෙන්නේ. මේ ෆන්ක්ෂන් එක නම් මේ දැන් මේක හැටියට නම් වවන් කෑමක් තියෙන්නේ. උනාට ඔයාලට තියරෙක් කියලා දෙන්න ඕනේ හින්දා මම මේක සරල එකක් හින්දා ගත්තා. හිතන්නකෝ දැන් මේ ෆන්ක්ෂන් එකෙන් output වෙන්නේ එක හෝ බිංදුව. හරිද? මට ඕනේ දැන් මම මේ ෆන්ක්ෂන් එක user එකෙන් input එකක් ගන්නවා කියන්නකෝ cout enter the number. හරිද? දැන් මම මේ ෆන්ක්ෂන් එක කෝල් කරාට පස්සේ මට මේකේ ෆන්ක්ෂන් එක රිටර්න් කරන්න වැලියු එක එක්ක එක නැත්නම් බිංදුව. ඒ කියන්නේ බූලියන් වැලියු එක. එතකොට මට කෙලින්ම මෙයාව දාන්න පුළුවන් if එකකට odd even හතර. හතර නෙමෙයි user ගේ input එක number. මෙයා odd නම් මට cout කරන්න පුළුවන් odd කියලා. even කියලා. ඔව්. මේ රිටර්න් එකෙන් ඒ විදිහට අපිට මෙහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. මම ඒ වුණාට ඔයාලට නිකන් මේ එක්සැම්පල් එක එච්චර සෙට් වෙන්නේ නැහැ. මේ රිටර්න් වැලියු වලට මේ මම මේක ඔයාලට වෙනම එක්සැම්පල් එකක් අරගෙන මේ කියලා දෙන්නම්. එතකොට ඔයාලට ටිකක් ඒක වැඩිපුර තේරෙයි. මම හිතන්නේ මේ දැන් මම කරපැඩේ උඹ ටිකක් ඔයාලට කියලා දීපකත් අවුල් ගියා වගේ කියලා. හිතන්නකෝ මම ෆන්ක්ෂන් එකක් හදනවා. මට ඕනේ ඇවරේජ් එක ගන්න. එතකොට ඇවරේජ් එක සාමාන්‍යයෙන් ගොඩක් දුරට ඉන්ටිජර් එකකට වඩා ඩබල් එකක් වෙන්න තියෙන සම්භාවිතතාවය වැඩිනේ. ඒ හින්දා මම හිතන්නේ ඒක නේම ගන්න ඇවරේජ් int n1 int n2 int n3 කියලා ඉන්ටිජර් වැලියු තුනක් ඉන්පුට් විදිහට ගන්නවා. මම මේ ෆන්ක්ෂන් එකෙන් එතකොට double average equals to n1 2 plus n3. මේ ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ ෆන්ක්ෂන් එකට ආගියුමන්ට් තුනක් ගන්නවා. ඒ ආගියුමන්ට් තුනම ඉන්පුට් ඉන්ටිජර් වෙන්නේ. එතකොට මම ඒක ඩිවයිඩ් කරනවා 3ෙන්. එයා රිටර්න් කරනවා. එතකොට එන ඇවරේජ් වැලියු එක. ඒකට මේ ෆන්ක්ෂන් එක කෝල් කරාම හිතන්නකෝ එහෙම මම මේ ෆන්ක්ෂන් එක ඇවරේජ් කියන ෆන්ක්ෂන් එක කෝල් කරනවා නම්බර්ස් තුනක් එක්ක. 1 2 3 කියලා දෙන්නම් ප්ලේසින්. මෙහෙම දුන්නාට පස්සේ මේකේ කිසිම අවුට්පුට් එකක් අපි මේ ෆන්ක්ෂන් එකෙන් එළියට දීලා නැහැ. මෙයා කරන්නේ රිටර්න් කරන එක විතරයි. ඒතකොට අපි මෙයාව රන් කරා කියලා මෙයාගෙන් කිසිම අවුට්පුට් එකක් අපිට ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. දැක. ඒතකොට අපි දැන් මේ රිටර්න් කරන වැලියු එක අපිට කොහෙලාක හරි පාවිච්චි කරන්න ඕන නම් අපි කරන්නේ අපිට මේක කෙලින්ම අපිට හිතන්නකෝ ඩබල් කියලා වේරියබල් එකක් හදාගන්න පුළුවන්. වේරියබල් එකක් හදාගෙන එයාට ඉක්වල් කරලා ගන්න පුළුවන්. එතකොට මේකෙන් හිතනවා දැන් 1 2 3 කියන එක එකතු වුණාම 1 2 3 6 6 3ෙන් බෙදුවාම 2යි. හැබැයි මේකේ අවුට්පුට් එක 2.0. ඒකට අන්නේ 2.0 කියන වැලියු එක මෙන්න මේ ඩබල් කියන එක්කෙනාට කොපි වෙනවා. එයා කොපි වෙන්නේ මෙයාගේ වැලියු එක 2යිනේ. මේ දෙක කෙලින්ම මෙයාට කොපි වෙනවා. එතකොට 2.0. එතනින් ඉඳන් මෙයාගේ වැලියු එක 2.0. අපි මේක print කරොත් එහෙම මෙයා output ගන්න 2.0. හරි. cout
डबल डबल डबल। අවුට්පුට් වෙන්නේ දෙකමයි, කම්පයිලර් එකේ ප්‍රශ්නයක්ද කෝඩ් එකේ ප්‍රශ්නයක්ද කියලා හිතාගන්න බැරි කමක් දෙයක් තියෙනවා. ඒක අපි පස්සට දාමු පොඩ්ඩක්. අපිට ඒ විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි නිකන් C out එකක් නෙමෙයි. අපි හිතන්නකෝ අපි මේ දෙන ඉන්පුට් එක ටිකක් වැදගත් දෙයකට පාවිච්චි කරනවා කියලා. නිකන් ඇවරේජ් එක දෙකට වඩා වැඩි නම් අපිට ගන්න පුළුවන් නිකන් good වගේ output එකක් දෙන්න නිකන් අපි program එකක් use කරනවා නම් අපිට මේක පට්ට විදිහට වටනවා. හිතන්නකෝ දැන් if one is bigger than true, say out. Oh yeah. දැන් මම මෙතන average කියලා දාන්නම් කොහොමද දෙන්නේ. අපිට අර ෆන්ක්ෂන් එකකින් රිටර්න් කරන වැලියු එක පාවිච්චි කරන එක්සැම්පල් එකක් තමයි මේක කරේ. ඔයාලට එතකොට දැන් තේරෙනවා ඇතිනේ අපි void දාන එකේමයි මොකක් හරි වැලියු එකක් දාලා රිටර්න් කරන එකනොයි වෙන්නේ මොකද්ද කියලා සරල අයිඩියා එකක් තියෙනවා නේද? පොඩ්ඩක් මට ඒක කියන්න පුළුවන්ද? ඔයාලට තේරුණාද ඇත්තට? මට පොඩ්ඩක් මෙතන එක තැනක පැටලුණා. ඒක අතින්ද ඔයාලට පැටලුණාද දන්නේ නැහැ පොඩ්ඩක්. මට මැසේජ් එකක් දාලා කියනවාද ඔයාලට කොහොමද තේරුණාද නැත්නම් අවුල්ද වැඩේ ඩකේ. ඔයාලට පැටලුනේ කොයි හරිය කියලා මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? වැලියු දාන එක කියන්නේ ඔයාලට ආගියුමන්ට් පාස් කරන එකද නැත්නම් රිටර්න් වැලියු එක යූස් කරන එකද ඔයාලට තියෙන්නේ? ආගියුමන්ට් එක හරි. හ්ම්. හරි මම ආයේ එක්සැම්පල් එකක් කරන්නම් ඒ දෙකම කවර් වෙන්න. රිටර්න් වැලියු එකයි ආගියුමන්ට් පාස් කරන එකයි. ඔයාලට ඒකට ෆන්ක්ෂන් එකක් ක්‍රියේට් කරන එකේ ප්‍රශ්නයක් නැහැ නේ?
ඔයාලට void කියන එකෙන් වෙන්නේ මොකද්ද කියන එකයි අනිත් value ඒ කියන්නේ අනිත් මේ data types දුන්නාම වෙන්නේ මොකද්ද කියන එකයි තේරුණාද? නැත්නම් ඒක පැටලලා තියෙන්නේ? මචං උඹලගේ සපෝට් එක උඹලා කතා කරන්න යන්නේ මම තනියෙන් කියනවා. ඒ ඒ ටික තේරුණා බං මේ අවුලක් නැහැ මේ මට නම් අවුලක් නැහැ අනික් කට්ටිය පොඩ්ඩක් කියන්න තේරුණා කට්ටිය. ඒ කියන්නේ void එකෙන් වෙන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් නැහැ. නෑ නෑ බං මේ data type ටික හොඳටම තේරුණා. මේ වෙන දේ return කරන ඒවායි අර void එක ඒක අවුලක් නැහැ. හරි. එකට ආගියුමන්ට් පාස් කරන එක පොඩ්ඩක් පැටලුණා කියපු හින්දා මම ආපහු ඒක කරනවා. හරි. එක්සාම්පල් එකක් විදියට ඔයාලා මොකක් හරි මේ දෙන්නකෝ එක්සාම්පල් එක මට කෝඩ් කරන්න. එතකොට පොඩ්ඩක් හරි නම්බර්ස් දෙකක් එකතු කරන එක. හ්ම්. මම නිකන් ඔලුවට ආපු උදාහරණයක් කින් නිකන් ෆන්ක්ෂන් එක ගැන සරල පැහැදිලි කරන්න ගැලපෙන්නේ නැතුව එක්සාම්පල් එකේ උනාට නිකන් දැන් ඔලුවටපත් උනේ. පොඩ්ඩක් බලන්න. හිතන්නකෝ ෆන්ක්ෂන් එකක් කියන්නේ නිකන් කෝපයක් වගේ. හරිද? දැන් මම හදන්නේ add numbers කියන්නේ මම හදන්න යන තේක. හරිද? එතකොට මේ numbers වලට ඕනේ ඒ කියන්නේ add number කෝප්පේ තේ හදන්න ඕනේ. ඕනේ අපිට වතුර ඕන. හරිද? ඊට පස්සේ සීනි ඕන. ආපහු මොනවද ඕනේ? තේ ඕනේ. හරිද? සරලම මේ වගේ. එතකොට අපි මේ කෝප්පෙට දාන්නේ තේක හදාගන්න දාන්නේ මොනවද? ඒවා තමයි මෙන්න මේ ආගියුමන්ට් විදිහට පාස් කරන්නේ. හරිද? දැන් එතකොට මගේ මේ ෆන්ක්ෂන් එකේ හැටියට මගේ කෝප්පේ තමයි add numbers කියන. කියන්නේ මට ඕනේ numbers තුනක් එකතු කරගන්න. හරිද? මේ numbers තුනක් එකතු කරගන්න මේ ෆන්ක්ෂන් එකට ඕනේ numbers තුනක්. ඒ numbers තුන තමයි මම මේ මෙතනට දාලා ගන්නේ. ඒතර මේ numbers කිව්වහම integer. හරිද? ඒ කියන්නේ ඉලක්කම්. ඒ හින්දා තමයි මම මෙතන එතකොට number 1 මෙතනට number 2 උකට ආයේ මෙහා number 3. හරිද? ඒතර මේ මගේ add numbers කියන කෝප්පෙට මම number 1 කියන තේකයි number 2 කියන වතුර ටිකයි number 3 කියන සීනි ටිකයි දාලා තේක හදාගන්න තමයි හදන්නේ. හරිද? එතකොට මම මේකේ මුකුත් රිටර්න් කරන්නේ නැහැ. මොකද මම කෙලින්ම මේකේ print එකක් දාලා out කරලා ගන්නවා. මොකද මට එකතුව තව එකකට කොපියක් දාලා ගන්න එක මම ඊට පස්සේ කරන්නම්. හරි. එතකොට මම දැන් මේ තේක හැඳි ගන්න තමයි හදන්නේ. එතකොට තේක හැඳි ගන්නවා කියන්නේ හරි තේ කුඩු බන් දාන්නේ. හරි. එතකොට ඒක හැඳි ගන්න තමයි හදන්නේ. හරිද? එතකොට මට ඕනේ print කරන්න මේ numbers තුනේ එකතුව. ඒ හින්දා මම එකතුව ගොඩක් වෙලාවට අපිට දශමයේ සංඛ්‍යා එන්නේ නැහැ නේ අපි සම්පූර්ණ value ගත්තී. ඒ හින්දා මම integer කියලාම ඔක්කොම value එකට දාගන්න. value equals to number 1 plus number 2 plus number 3. See out value. හරිද? එතන මම මේ තේක කලවම් කරගත්තා.
මෙතනින් කරේත් ඒක ගොන්ඩාපු කියනද ඒක දුන්නා. හරිද? ඔයාට දැන් මේක තේරුණාද? තේරුන්නේ නැහැ කියපෙක් කියනවා. හරි. දැන් මම මේ ෆන්ක්ෂන් එක රන් කරලා පෙන්නන්න දැනට ඔයාලට අවුට්පුට් එක බලන්න. see out really. ඔයාලට දැන් මම මේ කරපෙකින් මෙච්ච අවුලක් තේරුන්නේ නැද්ද? මම ෆන්ක්ෂන් එක ඩික්ලෙයාර් කරා, ඉනිෂියලයිස් කරා, මම කෝඩ් එක කම්පයිල් කරලා රන් කරා මුකුත් අවුට්පුට් උන්නේ නැහැ. මම ආයෙ පෙන්නන්න. මොකද්ද වෙලා තිබ්බ අවුල? මම එතන කරපු වැරද්ද මොකක්ද? වැරද්දක්ම නෙමෙයි මිස්ටේක් එකක් ඒ වුණාට මිස්ටේක් එකක් නේද? ඔව් කමන්නේ. වෙච්ච අවුල මොකද්ද? ඇයි ඒකේ අවුට්පුට් එකක් ආවේ නැත්තේ? නියමයි. අන්න හරි. මම මොකද මේ මේන් එකේ ෆන්ක්ෂන් එක මේන් කියන ෆන්ක්ෂන් එක ඇතුලේ මම හදාගත්ත ෆන්ක්ෂන් එක කෝල් කරලා නැහැ. එතකොට මෙයා දන්නේ නැහැ මේක ඩික්ලෙයාර් ඉනිෂියලයිස් කරලා තියෙනවා. මෙයාට ඉතින් කරන්න කියලා නැහැ නේ මොකද? ඩයල් එක අතල් එකේ ඉන්නවා. එහෙම සීන් නැත්තම් එයාදී. නේද දැන් numbers add numbers. එතකොට දැන් මම මේකට දානවා numbers තුනක්. දැන්කෝ 1 5 මේ දෙන එකතුව 6යි 14. 14 තමයි මම එක්ස්පෙක්ට් කරපු අවුට්පුට් එක. හරි. එතකොට සරලවම void එක දැම්මොත් මෙහෙම තමයි වෙන්නේ. දැන් හිතන්නකෝ මට ඕනේ නෑ මේ ෆන්ක්ෂන් එක කෝල් කරාම මේ 14 කියන වැලියු එක අවුට්පුට් කරන්න. ඒ කියන්නේ යූසර්ට පෙන්වන්න ඕන කමක් නෑ. මට ඕනේ යූසර් දෙන ඉන්පුට් ටික එකතු කරගෙන ඒ එන නම්බර් එකකින් මොකක් හරි වැඩක් කරගන්න. එක්කෝ හිතන්නකෝ තව වේරියබල් එකට දාගන්න හරි නැත්නම් ඒ එන එකතුව කම්පෙයාර් කරලා බලලා හිතන්නකෝ දැන් මෙහෙම ගමුකෝ. මට ඕනේ යූසර්ගේ සබ්ජෙක්ට් තුනකට CA තුනේ මාක්ස් තුන එකතු කරලා බලනවා. හරිද? එකතු කරලා බලලා ඒකේ ඇවරේජ් එක හොයලා බලා ගන්නවා 135ක් දීලා එන්ඩ් එක්සෑම් වෙන ගන්න කොහොමද කියලා. එතකොට මට වැඩක් නැහැනේ ඒකේ තුනේ එකතුව කියන්නේ යූසර්ට අවුට්පුට් කරලා දෙන්න යූසර්ට වැදගත් වෙන්නේ ෆයිනල් මාක්ස් ටිකනේ කියන්නේ 135. අන් ඒ වගේ. හරිද? ඒතර දැන් මට ඕනේ මෙයාව print කරන්න නෙමෙයි මම මෙයාව return type එකක් විතර කරනවා. මේ ආපු value එක මම return කරගන්නවා මට පස්සේ use කරන්න ඕන හින්දා. මම ඒ return කරන එක අදහස තේරුණාද? එතකොට මම දාන්නම් int plus එතකොට මේ 14 කියන value එක තමයි දැන් plus එකට සමානලා දෙන්න. මම print කරොත් එම් plus එක මෙයා print වෙන්නේ 14 කියලා. හරිද? අපිට ඒ විදිහට print එකක් නෙමෙයි අපිට if else වලට දාන්න පුළුවන් switch එකකට දාන්න පුළුවන් එක්ක loop එකකට දාන්න පුළුවන් අපිට ඕන එකකට ගන්න පුළුවන්. ඒ ගන්න අපි normal variable එකක් දාලා value එකක් දාලා පාවිච්චි කරන විදිහ ඔක්කොටම දැන් මේ ආපු value වල කරන්න පුළුවන්. අපිට මෙහෙම සමාන කරන්න ඕනේ අපිට මේක direct උනත් පාවිච්චි කරන්න පුළුවන්. නිකන් if ඔය විදිහට. කොහොමද පාවිච්චි කරන්නේ? මෙතන එකතුව 14ක් නෙන්නේ. මේක 14ට 13ට වඩා වැඩි නම් මොකක් හරි print වෙන්න කියලාත් අපිට මෙතන දාන්න පුළුවන්. මෙහෙම. shape ද? හරි.
ෆන්ක්ෂන් වලින් මීට වඩා ඇඩ්වාන්ස් දෙයක් නම් අහරි කියලා හිතන්න බෑ. ඔයාලට ගොඩක් වෙලාවට දැන් හෙට නම් ක්විස් එකක් නම් වෙන්නේ. මේ එතකොට හෙට එන මහා පරිමාණයෙන් අහන්න නැති වෙයි. ඒකට ගොඩක් වෙලාවට හිතෙන් පුරවන්න අකුරු අඩුවෙන් මේවා මේ ඩේටා ටයිප් වරද්දලා ඒ වගේ ඒවා දාන්න පුළුවන්. එරර්ස් වර්ග චුට්ටක් අහලා එහෙම කියන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඔයාලා පොඩ්ඩක් chat GPT දාලා ඒ කියන්නේ එරර්ස් ගැන පොඩ්ඩක් බලා ගන්න. මොකද මම නැත්තම් කිව්වොත් දැන් බලාගත්තේ නැහැ. ඒකෝර මට දැන් ඔයාලට කියලා දුන්නොත් ඔයාලා තවත් පටල ගන්න. හරිද? ඒකට දැන් මම ෆන්ක්ෂන් ටික හරි. අ, එතකොට ෆන්ක්ෂන් ටික හරි. ඔයාලට මම ග්ලෝබල් වේරියබල් ලෝකල් වේරියබල් කියලා දුන්නේ නැහැ. හරි. ඒකත් කියලා දෙන්නම්. මේ මීටින් එක තව විනාඩි 7කින් කැන්සල් වෙයි. ආයි මේ පරණ ලින්ක් එකකින් එන්න. මෙතෙක් කියලා දුන්න ටික අවුලක් නැහැ නේද? හරි. නියමයි. හරි කියලා දෙන්න කිය කමද කොහේ? හරි. ග්ලෝබල් වේරියබල් ලෝකල් වේරියබල්. දැන් මම මෙතන වේරියබල් එකක් ක්‍රියේට් කරනවා. එළියම ක්‍රියේට් කරනවා. integer age 21. ඒකට වයස දානවා 21යි කියලා. හරිද? මම ෆන්ක්ෂන් එකක් හදනවා මෙතනම void get print age කියලා. මේකට මොකුත් ඉන්පුට් ගන්න නැහැ මම. නිකම්ම තියෙන වැලියු එක print කරන විතරයි. int age equals to class A. හරිද? cout මේ විදියට. දැන් අපි ෆන්ක්ෂන් එකක් හැදුවට පස්සේ ඒ ෆන්ක්ෂන් එක හිතන්නකෝ එයා දැන් මේ print එකක් දාලා තියෙනවානේ අපි. ඒ print එක ම්, මෙයාට age එක print කරන්න දීලා තියෙනවානේ. එතකොට මෙයාට print කරන්න දුන්නාම මේ ෆන්ක්ෂන් එක ඇතුළේනේ මේ cout එක තියෙන්නේ. එතකොට මෙයා මුලින්ම ගිහින් බලන්නේ print කරන්න ගියාම ඒ ෆන්ක්ෂන් එක ඇතුලේ තියෙනවද කියලා මෙන්න මේ h කියන variable එක. දැන් මේ අවස්ථාවේදී ගත්තොත් එහෙනම් මෙයාගේ ඇතුලේ h කියන variable එක තියෙනවනේ. එතකොට මෙයා print කරන්නේ 16 කියන value එක. මොකද මේ ෆන්ක්ෂන් එකක් ඇතුලේ තියෙන variable එකක් අපි කියනවා යාට local variable එකක් කියලා. හරිද? මම මේ local variable එක මෙතන හිතන්න මේක හදලා නැහැ කියලා. මේක හදලා නැති වුණොත් එහෙම මම මෙතන නිකන් cout cout age කියලා දැම්මොත් එහෙම මෙයා අනිවාර්යෙන් error එකක් තමයි වෙන්නේ. දැන්ටම error එකක් ආවා නෙමෙයි. not identified. ඒ කියන්නේ මෙයා කොහෙවත් කෝල් ඒ කියන්නේ ෆන්ක්ෂන් එකක් හදපු එක්කෙනා එයා ෆන්ක්ෂන් එකට විතරමයි අදාළ වෙන්නේ. එතනින් එළිය කිසිම එක්කෙනෙක්ට මෙයාව අදාළ වෙන්නේ නැහැ. අදාළම නැහැ. හරිද? දැන් මෙයාට මේ ෆන්ක්ෂන් එක ඇතුලේ cout එක කෝල් කරාම මෙයා මුලින් බලන්නේ මෙයාගේ ඇතුලේ age කියලා variable එකක් හදලා තියෙනවද කියලා. දැන් මේ අවස්ථාවේ ගත්තොත් මෙයා හදලා තියෙන හින්දා මෙයා යාව print කරනවා. හරිද? හැබැයි හිතන්නකෝ දැන් මේක අපි හදලා තිබ්බේ නැහැ කියලා. එහෙම තිබ්බේ නැති වුනහම මෙයා යනවා මේ ප්‍රෝග්‍රෑම් ෆන්ක්ෂන් එකෙන් එළියට ගියාම එළියේ තියනවද කියලා බලනවා age කියලා variable එක. ඒ එළියට ගිහිල්ලා බලනවා කියන්නේ එයා බලන්නේ එයාගේ ගෙදර නෙමෙයි වෙන ගෙදරක. ඒ කියන්නේ global variable එක දිහා තමයි එයා බලන්නේ. ඒකට මේක ගත්තොත් මෙයා ඇවිල්ලා global variable එක. හරිද?
හිතන්නකෝ දැන් මම මෙයාව print කරනවා. රන් කරනවා කියලා. print age. මෙයා print කරන්නේ 16. මොකද මෙයාගේ ඇතුලේ local variable එකක් හැදිලා තියෙන හින්දා. මම මෙහෙම කරොත් මෙයා මැගුවා. මෙයාගේ output එක මොකක් වේද? මෙයාගේ output එක වෙන්නේ 21යි. මොකද මෙයා යනවා එළියට ගිහිල්ලා බලනවා මේ වැලියු එක තියනවද කියලා. දැන් මම මේක ඉනිෂියලයිස් කරලා තියෙනවා. මම මේක හිතන්නකො මෙහෙම කියලා මේකේ වැලියු එක වෙනස් කරා කියලා. දැන් මේක ඇතුළේ වෙලා තියෙන එළියේ තියෙනවා ඒජ් එක 21යි කියලා. මම මෙතන ඒජ් එක සමානයි 16 කියලා තියෙනවා. මෙතන මොකක් වේද? රන් කරොත්. දැක්කද? එයා හැබැයි දැන් මම මේ ෆන්ක්ෂන් එක ඇතුලේ ඒජ් එක 16 කරානේ. හරිද? හොඳ පොයින්ට් එකට ආවේ. ඒක දැන් මේ ෆන්ක්ෂන් එක අවුට්පුට් කරේ 16 කියලා. on side with function. හැබැයි මම මේක අවුට්පුට් කරාට පස්සේ ආයේ ඒජ් එක print කරොත් අවුට්පුට් එක මොකක් වේද? දැන් හිතන්නකෝ දැන් මම මෙහෙමම cout age මෙහෙම දෙනවා. ඔයාලා මට මේක රන් කරොත් මේකේ අවුට්පුට් එක ගෙස් කරලා කියන්න. එක 21ද print වෙන්නේ. නියමයි උත්තර සතුටුදායකයි. අවුට්පුට් එක වෙන්නේ 16යි 16.